Hi my cuties! 2026 A-level කරන්න බලාගෙන ඉන්න ඔයාලට හරියටම තව තියෙන්නේ මාස 8ක් වගේ කාලයක්. ඉතින් ටක් ගාලා කාලය යනවා ළමයි. මාස ඉක්මනට ඉවර වෙනවා. ඒ නිසා අද මට හිතුණා මේ මාස 8ටම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. එක එක මාසේ ඉවර වෙද්දී ඔයාගේ මොන කොටස්ද කවර් වෙලා තියෙන්න ඕනේ කියන එක. ඉතින් මම එහෙම දැම්මා 2026 A-level කරන අයගේ ඕගස්ට් 10 කියලා තමයි ෂෙඩියුල් කරලා තියෙන එක්සෑම් එක. කොහොම වේද දන්නේ දැනට කියනවා ඕගස්ට් 10 කියලා. ඒ නිසා අපි කෝකට අගෝස්තු මාසේ වෙනකොට අපේ හැම වැඩක්ම ඉවර කරගෙන තියාගමු. දැන් පේනවානේ 2025 අයටත් එක දේවල් නිසා හරියට එක්සෑම්ස් ඒ කාලෙට කරගන්න බැරි වුණා. ඉතින් අපිට කියන්න බෑ මොනවා වේද කියලා. මොනවා වුණත් හොඳම දේ තමයි එක්සෑම් මන්ත් එකට කලින් මාසෙ වෙද්දී අපේ හැම වැඩක්ම ඉවර කරගෙන තියාගන්න එක. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අද මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මම ගැන දන්නේ නැති අයට මගේ නම සමාධි වසුන්දරා 2022 A-level batch එකෙන් ගම්පහ දිස්ත්‍රික් 18 වගේම අයිලන්ඩ් 122. දැන් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ accounting department එකේ ඉගෙනුම ලැබමින් ඉන්නවා. හරි අපි දැන් කතා කරමු ඔයාලා ගැන. හරි මම හැමතිස්සෙම කියනවා වගේ ඔයාලගේ එක්සෑම්ස් ලං වෙන්න ඔයාලට පාඩම් කරන්න තියෙන කාලය අඩු වෙනවා ළමයි. ඒ කියන්නේ දවසම රිවිෂන් ක්ලාස් වැටෙන්න පුළුවන් එක වැඩ ගොඩක් වැටෙනවා. එතකොට ඔයාලට අර අලුතින්ම දෙයක් ආපහු පාඩම් කරනවා කියන එක චුට්ටක් අමාරුයි. ඒ නිසා මේ තියෙන කාලේ තමයි ඔයාලගේ හොඳම කාලේ දැනට උගන්වලා තියෙන තැනට එනකම් කරපු හැම දෙයක්ම පාඩම් කරලා ඉවර කරගන්න. මොකද මේ ජූලි වගේ කාලේ එනකොට ඇත්තටම ළමයි මාර වැඩ තොගයක් ඔයාලට එනවා. ෆුල් පේපර්ස් ලියන්න ඕනේ. එතකොට අර අපිට පාඩම් කරපු දෙයක් ඇප්ලයි කරන්න විතරයි පුළුවන්. අර අලුතෙන් දෙයක් පාඩම් කරන්න අපිට ඇත්තටම කාලේ අඩුයි සහ අර එක්සෑම්ස් ලං වෙලා ස්ට්‍රෙස් එකත් එක්ක අපිට පාඩම් කරන්න ඒවා පවා අමතක වෙනවා. ඒ නිසා අපි මේ හරියට මේ මන්ත් වල දේවල් හරියට මැනේජ් කරගන්න ඕනේ. ඉතින් මම මෙහෙම කියන්නම්. ඔයාලගේ දැන් මේ මාසේ ටිකක් ෆ්‍රීනේ ඉස්කෝලේ නිවාඩු දීලා ඉස්කෝලේ යන්න ඕනෙත් නෑ. දැන් මේ දවස්වල ක්ලාස් එහෙමත් පොඩ්ඩක් නිවාඩු දීලා ඇති. ඉතින් මම ඔයාලට කියනවා මේ පළවෙනි මාස දෙකේ ඒ කියන්නේ දෙසැම්බර් සහ ජනවාරි මාස දෙකේ ඔයාලට දැනට එනකන් උගන්වලා තියෙන හැම දෙයක්ම හොඳට පාඩම් කරගන්න. ඒ කියන්නේ කිසිම දෙයක් අතාරින්න නැතුව ස්කිප් කරන්නේ නැතුව ඔයාලගේ නෝට් කම්ප්ලීට් නැත්නම් නෝට් එක කම්ප්ලීට් කරගෙන කරන්න පුළුවන් ඔක්කොම වැඩ ටික. ඒ කියන්නේ දැනට උගන්වලා තියෙන හැම දෙයක්ම හරියටම පාඩම් කරලා ඉවර කරගන්න. ඒක තමයි පළවෙනිම ඔයාලා කරන්න ඕනේ වැඩේ මේ දෙසැම්බර් සහ ජනවාරි කියන මාස දෙක ඇතුලේ. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් තව වැඩක් තමයි ෂෝට් නෝට් හදන එක. ඒ කියන්නේ ළමයි එක්සෑම්ස් ලං වෙලා සමහර අය මම දැකලා තියෙනවා ෂෝට් නෝට් හදනවා. මොකද අර ගොඩාක් තියරි එකක් පාඩම් කරගෙන ගියාම ඔළුවට මතක හිටින්නේ නැහැ වගේ නිසා ෂෝට් නෝට් ගන්නවා. ඇත්තටම ළමයි ෂෝට් නෝට් මයින්ඩ් මැප් හදන එක ගොඩාක්ම හොඳ වැඩක්. ස්ටඩි හොඳ මෙතඩ් එකක් තමයි ඒ. ඉතින් ඒ නිසා කට්ටිය එක්සෑම්ස් ලං වෙලා අය වැඩ කරනවා. ඉතින් මම නම් කියන්නේ එක්සෑම්ස් ලං වෙනවට වඩා මේ මාස දෙකේ මේ ඔයාලට තව මාස ගොඩක් තියෙනවානේ. මේ මාස දෙකේ ඔයාලට ෂෝට් නෝට් ගහන්න පුළුවන්. අර වගේම පාඩම් කරගෙන යන අතරමඟ ඔයාලා දෙයක් පාඩම් කළා නම් ඒක ෂෝට් නෝට් ගහන්න. ඒ පාඩමේ මයින්ඩ් මැප් ගහන්න. ඒ විදිහට ඒ ටිකත් ඉවර කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි මේ මාස දෙකේ ඔයාලගේ වීක් ටයිම්. ඒ කියන්නේ මේ කොටස මට එච්චර බෑ. මට පාඩම් කරාට ඒ කොටසෙන් එච්චර ප්‍රශ්නයකට උත්තරයක් ලියාගන්න බෑ. ඒ කොටස සර් කළාට මට ඒක තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ තේරෙන්නේ නැති කොටස් ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඔයා ඒ කොටස් එහෙමම තියාගෙන ඉස්සරහට යන්න එපා. YouTube වීඩියෝ තියෙනවානේ යාළුවෙක්ගෙන් අහගන්න පුළුවන්. නැත්නම් සර්ගෙන් අහන්න පුළුවන්. ගිහලා සර් මට මේක තේරෙන්නේ නැහැ ටිකක් කියලා දෙන්න කියලා. අන්න ඒ විදිහට ඔයාට තේරෙන්නේ නැති කොටස් ටික අඳුනගෙන ඒ ටික ක්ලියර් කරගෙන මෙතනින් ඉස්සරහට යන්න. ඒ කියන්නේ මෙතනින් පස්සේ ඒ කියන්නේ මාර්ච් වලින් විතර පස්සේ ඔයා තවමත් මේ කොටස මන් දන්නේ නැහැ නේ කියාගෙන ඉන්න එපා. මේ මාස දෙකේ ඒ හැම දෙයක්ම ක්ලියර් කරගන්න. සහ ඔයාලා දැන් මම දන්න විදිහට රිවිෂන් ක්ලාස් පටන් ගත්තා. ඒ නිසා ඔයාලට දැන් පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්න වලට උත්තරයක් ලියන්න හරියටම. මොකද දැන් රිවිෂන් ක්ලාස් වල පළවෙනි පාඩම් එහෙම ආපහු පටන්ගෙන නැති ඊට පස්සේ ආපහු යාට කරන්නේ නැහැ. මේක තමයි අන්තිම වතාව. ඒ නිසා දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ නිසා ඔයා ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් මේ මාස දෙකේ ආපහු මම නිකන් සමරයිස් කළොත් ඔයාලගේ තියෙන හැම පාඩමක්ම පාඩම් කරලා ඉවර කරගන්න. ෂෝට් නෝට් ගහන්න සහ ඔයාලගේ වීක් පොයින්ට් තියෙනවා නම් මොන හරි අමාරු ලෙසන්ස් තියෙනවා නම් ඒවා අපහු බලා ගන්න පාඩම් කරන්න කාගෙන් හරි අහන්න සහ ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න.
ඊට පස්සේ ඊළඟ මාස දෙකේ කියන්නේ පෙබරවාරි සහ මාර්තු කියන මාසවල් වල ඔයා අර කලින් පාඩම් කරපු දේවල් රිවයිස් කර යන්න. කියන්නේ ඔන්න අපි එක වටයක් සම්පූර්ණයෙන්ම අපේ සිලබස් එක දැනට උගන්වපු තැනට එනකම් පාඩම් කරලා ඉවර කළා. එතනින් පස්සේ නවත්තන්න එපා. හැම මාසෙකම ආපහු වටයක් යන්න. ෆුල් සිලබස් එක ආපහු වටයක් යන්න. ඊට පස්සේ නතර කළා ටික දවසකදී ආපහු වටයක් යන්න. එහෙම රිවයිස් කරන්න ළමයි නැත්තම් පාඩම් කරපු දේවල් ඉක්මනට අමතක වෙනවා. මේ දිග මතකයක් නෑ අපිට තියෙන හරියම කෙටි මතකයක් නේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම පාඩම් කරපු දේවල් නිතර මතක් කරන්න. සහ මේ මාස වෙද්දි ළමයි කියන්නේ පෙබරවාරි සහ මාර්තු කියන මාසවල වල ඔයාලා දැනට කරලා තියෙන තැනට එනකම් පාඩම් කරපු දේවල් වලින් පාස් පේපර්ස් කරලා ඉවර කරගන්න. අන්තිම වෙනකන් ඉන්න එපා. මම දැකලා තිනවා ගොඩාක් අය අන්තිම වෙනකන් ඉන්නවා ළමයි පාස් පේපර්ස් කරන්න අර ෆුල් පේපර් එක කරන්න ඕනේ නේ කියලා. එහෙම එපා. ඔයා දැනට ඉගෙන ගත්ත දේවල් වලින් ඔයාලට කරන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ටික කරන්න අවුරුදු 10ක නැත්නම් සිලබස් චේන්ජ් එකෙන් පස්සේ තියෙන ඔක්කොම පේපර්ස් කරන්න. සහ පාස් පේපර්ස් වගේම වැදගත්කමක් තියෙනවා ළමයි මොඩල් පේපර්ස් වලට. මොඩල් පේපර්ස් කරද්දී ඔයාලට පුළුවන් chapter wise කරන්න. පාඩමින් පාඩමට මොඩල් පේපර්ස් හොය තියෙන ළමයි මේ පාඩමින් MCQ සහ මේ රචනා ප්‍රශ්න ඔය විදිහට තියෙනවානේ. chapter by chapter තියෙනවානේ. අන්න එහෙම chapter by chapter කරන්න මොඩල් පේපර්ස්. ඉතින් මේ මාස දෙක වෙද්දි ළමයි ඔය වැඩ ටික තමයි කරලා ඉවර කරගන්න කියලා මම කියන්නේ. මොකද මේ ඔයාලට ජූලි වෙද්දි වැඩ ගොඩයි ළමයි. රටේ නැති වැඩ ගොඩක් තියෙනවා. පාස් පේපර්ස් කරන්න නෑ. පාස් පේපර්ස් කරද්දි නෙවෙයි මොනවාද ක්ලාස් වල මේ රෑන්කින් පේපර්ස් කියයි මාර නම් ගොඩකින් එක වැඩ ගොඩයි ළමයි. පේපර් ක්ලාස් කියයි. ඒ නිසා මම නම් කියන්නේ ඔයා ගාව තියෙන දේවල් මේ මාස වෙද්දි ඉවර කරගෙන තියාගන්න. අන්න අවුරුදු මාස ලඟ වෙද්දී අවුරුදු කන්න නම් බෑ ළමයි. මොකද මේක තමයි ඔයාලගේ එක්සෑම් ඉයර් එක. ඉතින් පොඩ්ඩක් මේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. දවසක් දෙකක් ෆ්‍රී හිටියට කමක් නැහැ. ආපහු වැඩට බහින්න නැත්නම් කට්ටිය මේ අවුරුදු සොබර සබර ඉන්නවා වැඩ ගන්න අමතක වෙනවා. හරි. අප්‍රේල් සහ මැයි කියන මාසවල වල මම ඔයාලට කියන්නේ දැන් එතකොට දැන් මෙහෙම කියන්නම්කෝ අප්‍රේල් මැයි වෙද්දී ඔයාලට තව තියෙන්නේ මාස දෙකක් වගේ කාලයක්. මම කියන්නේ ඊට පස්සේ තව තියෙන්නේ මාස දෙකක් වගේ කාලයක්. ඒ නිසා ඔයාට කරගන්න පුළුවන් නම් සිලබස් ටිකක් අන්තිම හරිය වගේ නම් යන්නේ රිවිෂන් ක්ලාස් වල ඔයාට කරන්න පුළුවන් ටයිම් එක තියලා ෆුල් පේපර්ස්. මොකද ළමයි මම නම් ගොඩාක් කලින් ඉවර කරගත්ත මගේ සිලබස් එක සහ ඊට පස්සේ මට පුළුවන් තරම් මම පාස් පේපර්ස් ටිකක් කරලා ඉවර කරලා ෆුල් පේපර්ස් ටයිම් එක තියලා මම්ම තනියම ඒ කියන්නේ ක්ලාස් වලට ගිහිල්ලා එහෙම නෙමෙයි මම්ම තනියම ඔය ගෲප් වලින් හොයාගත්ත මොකක් හරි පේපර් එකක් අරගෙන ටයිම් එක පැය 3කට තියලා අර ඊට පස්සේ ලව් එකක් වැදෙන විදිහට මම්ම තනියම දාගෙන පැය 3ම වැඩ කරනවා. කාටවත් එන්නවත් එපා. එහෙම කියලා පැය 3 ඉවර වෙනකන් මම ඒකෙම හරියට මම එක්සෑම් හෝල් එකේදී එලෙවල් ලියනවා වගේ තමයි ගෙදර ඉඳලා මේ පේපර්ස් ප්‍රැක්ටිස් කළේ. ඒ නිසා හොඳම දේ තමයි ටයිම් එක මැනේජ් කරගන්න. ටයිම් මැනේජ්මන්ට් එකත් වැදගත්නේ. ඒ නිසා ෆුල් පේපර්ස් පැය 3ක් ඉඳගෙන ප්‍රැක්ටිස් කරන එක. මොකද ඒක හොඳයි ඔයාලට අර එක්සෑම්ස් ලඟ වෙලා ඔය ක්ලාස් වල අන්තිම විභාග වලින් දෙනවා නේද? තෑ කියන්නේ ඒව ගන්න එහෙම හොඳ ප්‍රැක්ටිස් එකක් කලින්ම කරගන්න ඔයාලට මේක හොඳයි. සහ ඇනලයිස් කරන්න ආන්සර් කියන්නේ පේපර් කොහොමද කියන්නේ මට වචන එන්නේ නැහැ මේ මොනවාද පාස් පේපර් බුක් එකේ තියෙනවා නේද පිටිපස්සේ ආන්සර්ස් අන්න ඒවත් එක්ක ඔයාලගේ තියෙනවා ලියුව ප්‍රශ්න වලට උත්තර ඇනලයිස් කර බලන්න මම කොහොමද ලියලා තියෙන්නේ ප්‍රශ්නේ උත්තරේ කොහොමද දීලා තියෙන්නේ මොකක්ද මගේ වැරද්ද ඊට පස්සේ ඇයි මට ලකුණු අඩු ඔයාලගේ එක්සෑම් එක ගත්ත පේපර් එකක් හරි අරගෙන බලන්න මාකින් එකත් එක්ක හැමතිස්සෙම ඇනලයිස් කරලා බලන්න මට කොතනද වැරදුනේ එහෙනම් මම කොහොමද ලියන්න ඕනේ එතකොට තමයි ඔයාලගේ වැරදි හදාගන්න පුළුවන් මොකද මේ කාලේ තමයි ඔයාලගේ වැරදි හදාගන්න හොඳම කාලේ ඒ නිසා හැමතිස්සෙම බලන්න පේපර් ඇනලයිස් කරලා බලන්න ඊට පස්සේ ඔයාගේ ස්පීඩ් එක ඉම්ප්‍රූව් කරගන්න හොඳම මාස තමයි මේවා. මොකද ළමයි එක්සෑම් එකේදී ඔයාලා අවුරුදු 2ක් ඉගෙන ගන්නවානේ. ළමයි ඔයාලට අවුරුදු 2ක් ඉගෙන ගන්න දීලා තමයි පේපර් එකක් දෙන්නේ. එයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයා ඒ වෙලාවෙ ඉගෙනගෙන ලියයි කියලා. එයාලගේ තියෙන ඔයාට කරන්න තියෙන වැඩේ ළමයි ඒ දෙන පේපර් එක ඒ දෙන ටයිම් එකට හරියට ඉවර කරගන්න. මොකද ළමයි හැමෝම ඉගෙනගෙන තියෙන්නේ. කවුරුත් ඉගෙන ගන්න නැතුව එක්සෑම් දවසට එන්නේ නැහනේ. ඒ ඉගෙන ගත්ත දේ හරියට ටයිම් එකට දෙන්න තමයි ඉතින් අපිට තියෙන්නේ. ඒ නිසා අපේ ස්පීඩ් එක ඉම්ප්‍රූව් කරගන්න හොඳම කාලේ තමයි මේ. ඉතින් මේ වැඩ ටික තමයි මම කියන්නේ මේ මාස වෙද්දී ඉවර කරගන්න ඕනේ. අන්තිම මාස දෙකෙන්
කලින් මාසේ අන්තිම මාසෙට කලින් මාසේ අපි කරන්න ඕනේ රිවිෂන්. ඒ කියන්නේ අපිම තනියෙන් රිවිෂන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත දේවල් මෙතනට එනකම් ආපහු වටයක් බලන්න. ඊට පස්සේ මිස්ටේක් දැන් ඔයා මෙතන කලින් මාසවල වල මොනවද කළේ? පාස් පේපර්ස් කළා. මොඩල් පේපර්ස් කළා. ඊට පස්සේ ක්ලාස් වල දුන්න එක පේපර්ස් කරා. ඉස්කෝලේ ගිහිල්ලා පේපර්ස් ලිව්වා. අන්න ඒව ටික ඔක්කොම අරගෙන ඔයාට වැරදුන තැන්. මට මොකක්ද තාමත් බැරි? ඇයි මගේ වැරදි? මට කොතනද වැරදෙන්නේ? අන්න ඒ දේවල් ඇනලයිස් කරලා වැරදි හදාගන්න. ළමයි පුළුවන් දේවල් ඔයාලට කොහොමත් පුළුවන් නේද? වැරදි දේවල් ඔයාලට ඒ දේවල් ගැන තමයි අපි වැඩියෙන් ફોකස් කරන්න ඕනේ. ඒ නිසා හරි දේවල් වලට වඩා වැරදි දේවල් බල රිවිෂන් කරන්න පුළුවන් හොඳම මන්ත් එක තමයි ඔය අන්තිම මාස දෙක. අනිත් ළමයි මේ මුල දේවල් තමයි මේ මාස දෙකේ කරන්නේ. ඒ කියන්නේ තාම එයාලා ෂෝට් නෝට් හදනවා. තාම පාස් පේපර්ස් කරනවා. ඒකයි මම ළමයි කියන්නේ මේ ලං වෙලා මේවා කියලා වැඩක් නැහැ. දැන් දෙසැම්බර් මාසේ කරන්න ඕනේ දේවල් ජූනි මාසේ කරලා කොහොමද තේරුමක් නැහැනේ. ඒ නිසා හොඳට දැනුවත් වෙලා මේ දේවල් හරි මාසේ කරලා ළමයි කොහොම හරි ඔයාලගේ ඩ්‍රීම් යුනිවර්සිටි එකට යන්න. මොකද A level කියලා කියන්නේ ළමයි නිකන් එක්සෑම් එකක් නෙමෙයි. අපිට ගොඩාක් දේවල් ලැබෙන අපේ හීන ඉෂ්ට කරගන්න පුළුවන් chance එකක් තමයි මේ A level කියලා කියන්නේ. ඒ නිසා මේව හරියටම කරගන්න ඕනේ. ඔන්න ඊළඟ මාසේ තමයි එක්සෑම්ස්. ළමයි එහෙම දවසකුත් එනවා. ඉතින් ඔන්න අපේ ජූලි මාසෙ වෙද්දී ඊළඟ මාසේ එක්සෑම්ස් කියලා අපිට තියෙනවා. හරි. එතකොට මොනවද අපි කරන්න ඕනේ? ළමයි දැන් අපි පාඩම් කරලා ඉවරයි. ඒකයි කියන්නේ කලින් දේවල් කලින් මාසවල හරියට කරන්න ඕනේ. මම මෙතන දාලා තියෙනවා ළමයි අලුත් දේවල් පාඩම් කරන එක ගොඩාක් දුරට අඩු කරගන්න ඕනේ අපි මේ මාසෙ වෙද්දී. මොකද අලුතින් පාඩම් කරන දේවල් අපිට මතක හිටින්නේ නැහැ මේ මාසෙ වෙද්දී පොඩක් ස්ට්‍රෙස් අපිට සහ මේ අර මේ මාසෙ වෙද්දී ඔක්කොම වැඩ ටික ගොඩ ගැහුනොත් එහෙම හරිම කරදරයි අපිට මොනවත් කරගන්න බෑ. කලින් පාඩම් කරපු දේවල් පවා අමතක වෙනවා එහෙම වුණා. ඒ නිසා මේ මාසෙ වෙද්දී ළමයි අපි කරන්න ඕනේ හැකි තරම් ප්‍රැක්ටිස් කරන එක MCQ ප්‍රැක්ටිස් කරන්න ඕනේ සහ දවස ගානේ ෆුල් පේපර්ස් ලියන්න පුළුවන් නම් එක සබ්ජෙක්ට් එකකට දවසට එක මේ ෆුල් පේපර් එකක් ලිව්වොත් එතකොට දවස් 3න් 3ට වගේ එක සබ්ජෙක්ට් එකක පේපර්ස් වල ලියවෙනවා සහ දවසකට ඉතින් MCQ 10ක් ප්‍රැක්ටිස් කරලා ළමයි දවස් 30ක් යද්දි මාසයක් ඇතුළත MCQ 300ක් ප්‍රැක්ටිස් කරලා ඉතින් දවසට 10ට වඩා කරන්න පුළුවන්. ඉතින් 50ක් කරත් කොච්චරද මේ වගේ අන්තිම මාසෙ වෙද්දී ගොඩක් අමාරු කට්ටියට MCQ නිසා MCQ ප්‍රැක්ටිස් කරන්න සහ ෆුල් පේපර්ස් ඩේලි ප්‍රැක්ටිස් කළොත් හොඳයි. ඉතින් පැය 3ක් ඉඳගෙන ලියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. ඊට පස්සේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න බලන්න. බොරුවට අයියෝ මට මේක මතක නැහැ. අයියෝ මම මේක කරලා නැහැ නේ ගගා. එහෙම ස්ට්‍රෙස් වෙන්නේ නැත. ස්ට්‍රෙස් එක අවොයිඩ් කරගන්න විදිහක් තමයි ළමයි මේ උඩ කිව්වේ. ඉතින් උඩ දේවල් හරියට කරා නම් නැත්නම් මේ උඩ මොනවත් කරන්න නැතෝ මේ ටික ඔක්කොම ජූලි වල කරන්න ගියා නම් ස්ට්‍රෙස් තමයි. ඉතින් ස්ට්‍රෙස් එකත් අඩු කරගෙන මේ දේවල් ආපහු රිවයිස් කරන්න. පාඩම් කරන්න නෙමෙයි රිවයිස් කරන්න. දැන් අපි පාඩම් කරලා ඉවරයිනේ. රිවයිස් කරගත්තා නම් ඔයාලගේ ඒලවල හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. මේ මගේ විදිහනේ ළමයි මේ ඔයාලගේ විදිහට කොලයක් ගන්න, පෑනක් ගන්න. ඊට පස්සේ මොනවාද මට වෙන්න ඕනේ? මොනවාද මම මේ මාසවල වල ඉවර කරගන්න ඕනේ? මේ වගේම ලියන්න. මේ වගේම වැඩ ටික බෙදා ගන්න. ගහ ගන්න ඕක ඔයා පාඩම් කරලා මේස ඉස්සරහා. එතකොට ඔයාලට තේරෙනවා පෙබරවාරි වෙද්දී මම ජනවාරි මේ ටික කළේ නැහැ නේ මම පෙබරවාරි හරි මේක ටක් ගාලා ඉවර කරගන්න ඕනේ කියලා ටක් ගාලා ඉවර කරගන්නවා. එහෙමත් නැත්නම් ඔයාලා මේ ඔක්කොම ටික අගෝස්තු වෙනකම් ඉන්නවා. ළමයි අගෝස්තු මාසෙට කිසිම වැඩක් තියාගන්න එපා. එතකොට ඔයාලට තියෙන්නේ අර පාඩම් කරපු දේවල් මතක් කරගන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.